හයි ගයිස් අද අපි ආවේ කෝට්ටේ රැම්පට් වෙට්ලන් පාක් එකට. කෝට්ටේ රැම්පට් වෙට්ලන් පාක් එක කියන්නේ කොළඹට නොදුරින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටලා තියෙන සංසුන් නාගරික ශ්‍රේම භූමියක්. 2023 පෙබරවාරි මාසේ තමයි මහජනතාවට විවෘත වුණේ. එන්න අපි ගිහින් බලමු. අනිත් පාක්වල වගේම මේ පාක් එකෙත් එන්ට්‍රන්ස් ටිකට් එකක් ගන්නවා. එක්කෙනෙක්ට රුපියල් 200ක් වෙනවා. මේ පාක් එක ඩේලි උදේ 6:00 ඉඳන් හවස 6:00 වෙනකම් ඔයාලට ගිහින් අරඹන්න පුළුවන්. මේ පාක් එක පුරාවටම ලී පාලමක් උඩින් තමයි යන්න තියෙන්නේ. තෙත්බිම්වලට ආවේනික ගස්වැල් වලින් වටවෙච්ච ලස්සන පරිසරයක් ආවොත් නම් බලාගන්න පුළුවන්. චූටි බබාලත් එක්ක ඇවිත් එන්ජොයි කරන්න නම් මෙතන ටිකක් හරිම අමාරුයි. මෙතනට වැඩිපුරම එන්නේ කපල්ස්. අපිට වීඩියෝ එක කරගන්නත් හරිම අමාරු වුණා. ඒ වගේම ගස්වැල් අතරින් යද්දී resting places, sitting area මේ පාක් එකේ තියෙනවා. අනිත්තැන්වලට සාපේක්ෂව ෆොටෝජෙනික් ප්ලේසස් ගොඩක් තියෙනවා. ඒ වගේම පැද්දෙන පාලමකුත් තිබ්බා. අපි ගිය දවසේ නම් හොඳටම වැහැලා තිබ්බේ. ඒ නිසා මාව නම් ඉස්සල වැටුණා. වැස්ස දවස්වලට නම් ටිකක් පරිස්සමින් යන්න වෙයි. ලනිවලින් හදපු ලස්සන පාලමක් තියෙනවා. අනිත් තැන්වලට වඩා ෆොටෝජෙනික් ප්ලේසස් නම් ගොඩක් තියෙනවා. සහ බැද්දගාන වෙට්ලන් පාක් දෙකට සාපේක්ෂව මේ පාක් එක ගොඩක් පොඩි. හැබැයි එකම ස්ට්‍රක්ෂ එක තමා තියෙන්නේ. නගරාසන්න වුණාට හරිම ලස්සනයි. නිස්කලංක පැත්තා. ගස් කොළන් වලින් වට වෙලා තියෙන නිසා කුරුල්ලන්ගේ සද්ද විතරමයි ඇහෙන්නේ. මයින්ඩ් රිලැක්ස් කරගන්න නම් රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක්. අපේ චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න අමතකුණා නම් අපිව සබස්ක්‍රයිබ් කරන්න.
ආයි ව්ලොග් එකක් අරන් එනකම් මේ ඩ්‍රීම් ට්‍රැවල්